Destiny Migrations YouTube නාලිකාවේ අද වැඩසටහනින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ family visa කාණ්ඩයට ආයත් age dependent relative visa එක ගැන. මම Destiny Migration Solutions ආයතනයේ registered migration agent Jaimini De Silva. Destiny Migration Solutions, your trusted partner in Australian migration. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ age dependent relative visa එකට අදාළව visa sub classes දෙකක් තියෙනවා. එකක් තමයි sub class 838 කියන visa එක. මේ visa එක apply කරන්න නම් ඔබ ඕස්ට්‍රේලියාවේ ඇතුළත ඉන්න ඕනේ. අනිත් visa sub class එක තමයි sub class 114 කියන visa එක. මේ visa එකට අයදුම් කරන්න ඔබ ඕස්ට්‍රේලියාවෙන් පිටත ඉන්න ඕනේ. මේ වීසා එකට අදාළව තියෙනවා වීසා කැපින් එකක්. ඒ කියන්නේ අවුරුද්දකට ග්‍රාන්ට් කරන්න පුළුවන් උපරිම වීසා ප්‍රමාණයක් තීරණය කරලා තියෙනවා. මේ වීසා කැපින් එක නිසා age dependent relative visa එකේ වීසා processing time එක මේ වෙලාවේදී අවුරුදු 22ක් වගේ වෙනවා කියලා තමයි estimate කරලා තියෙන්නේ. ඒක නිසා අද දවසේ මම මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ sub class 838 කියන age dependent relative visa එක. ඒකට හේතුව තමයි මේක ඔබට onshore ඉඳලා apply කරන්න පුළුවන් නිසා ඔබට bridging visa A එකක් ලැබෙනවා. මේ රට ඇතුළත නීත්‍යානුකූලව රැඳී සිටින්න මේ sub class 838 කියන visa එක ලැබෙනකම්. age dependent relative කියන එක regulation එකේ explain කරනවා visa applicant සහකරුවෙක් නොමැති කෙනෙක් විය යුතුයි. ඒ වගේම තමයි මේ visa එකට ඔබව sponsor කරන ඒ Australian relativeට ඔබ depend වෙනවා කියලා ප්‍රූව් කරන්න අවශ්‍ය වෙනවා. ඔබ ඩිපෙන්ඩ් වෙනවා කිව්වොත් එහෙම ඔබ ඔබගේ මූලික අවශ්‍යතා සපුරා ගන්නට. ඒ කියන්නේ ආහාර පාන වලට, ඉඳුම් හිටුම් වලට, ඒ වගේම ඇඳුම් පැළඳුම් වගේ ඔබගේ මූලික අවශ්‍යතා සපුර ගන්නට ඔබ මේ ඔස්ට්‍රේලියන් රිලටිව්ට ඩිපෙන්ඩ් වෙනවා කියලා ප්‍රූව් කරන්න වෙනවා. ඒ වගේම තමයි ඔබට සපුරන්න ඕනේ වයසක් තියෙනවා. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් ඒ ඕස්ට්‍රේලියාවේ ඒජ් පෙන්ෂන් එකක් ලබා ගන්න පුළුවන් වයස. මේ වෙලාවේදී ඒක 67ක් වගේ වෙනවා. ඒ වගේ වයසක ඔබ ඉන්න ඕනේ මේ වීසා එකට ඇප්ලයි කරන්න. සබ් ක්ලාස් 838 කියන වීසා එක ඔබ ඕස්ට්‍රේලියාවේ ඇතුළත ඉඳන් අයදුම් කරන නිසා මේ වෙලාවේ ඔබ විසිටර් වීසා එකකින් හරි ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් වෙනත් වීසා එකක් ඔබ ලබා තිබෙනවා නම් මේ වීසා එකේ no further stay කියන කන්ඩිෂන් එක නැති වෙන්න ඕනේ. ඔබට මේ වීසා එකට අයදුම් කරන්න මේ වගේ මූලික කාරණා සැපයුවා වගේම තමයි මේ වීසා එකට අදාළ වෙනවා assurance of support එකක් ලබා දෙන එක. ඒ assurance of support එක ඔබ ලබා දෙන්න ඕනේ වීසා එක ග්‍රාන්ට් කරන වෙලාවේ. ඒ වගේම තමයි මේ වීසා එකට ඔබගේ කැරක්ටර් එකට ඒ කියන්නේ අපි එතකොට පොලිස් රිපෝට් ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි හෙල්ත් ටෙස්ට් එකක් කරන එකත් අනිවාර්ය වෙනවා. අද දවසේ අපි කතා කරපු මේ sub class 838 කියන වීසා එකට වීසා ඇප්ලිකන්ට් කෙනෙක් හැටියට ඔබට මේ සුදුසුකම් තියෙනවද? එහෙම නැත්නම් ඔබව මේ වීසා එකට ස්පොන්සර් කරන ඔබගේ ඕස්ට්‍රේලියන් රිලටිව්ට ඒ අදාළ සුදුසුකම් තියෙනවද කියලා බලා ගන්නට ඔබට පුළුවන් Destiny Migration Solutions ආයතනයේ අපිව අමතන්නට. Destiny Migration Solutions, your trusted partner in Australian migration.